හැබැයි guys මේ AWS manage keys වලට හරි නැත්නම් AWS own keys AWS own key කොහොමද පෙන්වන්නෙත් නැහැ මේකේ. හැබැයි manage key මේක පෙන්නුවට මේ key policy එක වෙනස් කරන්න බෑ අපිට. right වෙනස් කරනවනම් මොකද්ද use කරන type එක? ඒක තමයි customer manage key. දැන් බලන්න මෙතන මම ක්ලික් කරපු ගමන් මෙතන මට choose කරන්න පුළුවන් මගේ key එක. දැන් මගේ එක key එකක් හදලා නැහැ. ඒ නිසා අපි දැන් key එකක් හදමු. දැන් මම මේ KMS service එක යනවා. මේක තමයි KMS service එක. මට ගිහිල්ලා මෙතන මේ create key කරන්න පුළුවන්. create key කරපු ගමන් ඔයාලට පේනවද මේ encryption key එකක් create කරනකොට අපි මේක select කරන්න පුළුවන් මොකක්ද මේ type එක කියලා. symmetric key එකක්ද asymmetric key එකක්ද? symmetric key එක මොකද්ද? ඒ කියන්නේ මේක මොකක් හරි data එකක් encrypt කරනකොට මේ key එක use කරලා encrypt කරනවා. ඊට පස්සේ මේක decrypt කරනකොට මේ key එක use කරලා decrypt කරනවා. හරි? හැබැයි asymmetric key කිව්වේ මොකද්ද? මේක මේ key එක හැදුවට පස්සේ මේ asymmetric key type එක දීලා ඔයාලට keys දෙකක් හම්බ වෙනවා. public key එක, private key එක. මේ private key එක තියාගන්නවා Amazon KMS service එක, public key එක ඔයාලට දෙනවා. ඒතර ඔයා මොකද කරන්නේ? මොන හරි දෙයක් encrypt කරනවා මේ public key එකෙන් encrypt කරලා KMS එකට යවනවා. KMS එකෙන් අර private key use කරලා ඒක decrypt කරලා encrypt decrypt එක handle කරනවා. හැබැයි AWS ගොඩක් recommend කරන්නේ මේ symmetric version එක. මොකද මේක lazy manage කරන්න අපිට. right අනිත් කාරණේ තමයි guys දැන් අපි මේ key එකක් හැදුවට පස්සේ මේක store වෙන්නේ මම කියවනේ KMS service එකේ කියලා. මේක KMS service එකේ තමයි මේක store වෙන්නේ. මේක KMS service එකේ hardware security unit වල HSM වල. ඒතර මේ key එකක් හරි කවදාවත් මෙයා එළියට දෙන්නේ නැහැ. ඒතර අපි මේ මොකක් හරි client කෙනෙක්ට lambda function එකක් තියෙනවා කියලා. මේ lambda function එකේ මොකක් හරි දෙයක් encode කරගන්න ඕන නම් මෙන්න මේ key එක යා share කරන්නේ නැහැ. මෙතන එවන්නේ මෙන්න මේ key එක අරන් ඔක් කරගන්න කියලා. ඒක එවන්නේ නැහැ. ඒතර කොහොමද මේ lambda function එක හිතන්න මොකක් හරි data JSON එකක් තියෙන අපි encrypt කරගන්න ඕනේ කියලා කොහොමද ඒක කරගන්නේ? එතකොට තමයි අපි use කරන්නේ මේ APIs. ඒතර මේ KMS වල තියෙනවා encrypt API එක තියෙනවා, decrypt API එක තියෙනවා. ඒතර අපි කරන්නේ මේ lambda වල AWS SDK හරි ඒ වගේ SDK එකක් use කරලා මේ KMS වල encrypt API එක decrypt API එක use කරලා තමයි encrypt decrypt කරගන්නේ. එහෙම නැත්නම් මේ key එක එයා ඔයාලට share කරන්නේ නැහැ. හරි? ඒක මතක තියාගන්න. right. ඊට පස්සේ මම මෙතනින් ගිහිල්ලා මම symmetric use කරලා මම මෙතන next button එකක් තියෙනවා ඔයාලට පේන්නේ නැතුව ඇති මම click කරනවා. click කරාට පස්සේ මේ key alias එකක් දෙන්න පුළුවන්. මම නිකන් මෙතන demo කියලා දුන්නොත් එහෙම key description එකක් දෙන්න පුළුවන්, tags දෙන්න පුළුවන්. මම ආයෙ next කරනවා. අන්න බලන්න මෙතන පුළුවන් මට key administrator select කරන්න. administratorස්ලා කියලා කියවට පස්සේ මේ usersලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම අර කලින් කතා කරේ role එකක් වෙන්න පුළුවන්. දැන් පේනවද? මගේ මේ කලින් හදපු ඒ කාලේ හදපු roles තියෙනවා IAM role, YouTube poly actual role කියලා right. ඔන්න වගේ role එකකට දෙන්න පුළුවන් මෙන්න මේ role එක associate වෙලා තියෙන AWS service එකට හරි නැත්නම් user කෙනෙක්ට විතරයි මේක key එකක් administrate කරන්න පුළුවන්. administrate කියුවක මොකද්ද? delete කරන්න, ඊට පස්සේ තව usersලා assign කරන්න, ඒවා මේවා කරන්න. by the way guys තව පොඩි දෙයක්. මේ key එකක් හැදුවට පස්සේ ඔයාලට direct delete කරන්න දෙන්නේ නැහැ මේගොල්ලෝ. ඔයාලට deletion එකක් schedule කරන්න විතරයි පුළුවන්. දවස් 7ක්වත් අඩු ගන්න ඉන්න ඕනේ මේක schedule කරලා delete වෙන්න. මොකද හේතුව තමයි ඔය සමහර අත්හැරදීමකින් ඔයාලට මේ ගිහිල්ලා key එකක් delete කරන්න වෙන්න පුළුවන්. මම පෙන්නන්නම් හරි. දැන් මෙතන මේ පේනවා ඇති මේ key deletion එක. දැන් මෙතන මේ check එකක් by default වැටලා තියෙන්නේ allow administrators to delete this key කියලා. right මම දැන් next යන්නම්කෝ. ඊට පස්සේ මෙතන තියෙනවා මට key usersලා select කරන්න පුළුවන්. ඒ කාටද මේක මේ key එක use කරලා encrypt decrypt කරන්න පුළුවන් කියලා. දැන් ඒක මම මුකුත් select කරන්න ආයෙත් next යනවා. මෙන්න බලන්නකෝ දැන් මේක තමයි අපේ key policy එක. දැන් මම අතන administratorsලා usersලා select නොකරපු හින්දා දැන් මෙතන හැම වෙලාවෙම KMS star මේ star එකක් තමයි මෙතන use වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඕනම එක්කෙනෙක්ට IAM permission තියෙනවා නම් දැන් හිතන්න මගේ user කෙනෙක් ඉන්නවා හරි මනෝජ් user ඉන්නවා දැන් මට IAM permission එකක් තියෙනවා මේ KMS service එකට KMS decrypt කියන action එකට නැත්නම් encrypt කියන එකටයි decrypt කියන action එකට IAM permission එකක් තියෙනවා අන්න ඒ permission තියෙනවා නම් KMS service එක ලව් කරනවා මට ඒ key එක use කරලා encrypt කරන්න data decrypt කරන්න දැන් මම ආයෙ මේක next කරොත් එහෙම දැන් මට මෙතන මේ detail review එකක් යනවා
right මම මේක finish කරනවා right custom key එක හැදුනා by the way guys ඔයගොල්ලෝ මේක key එක හැදුවොත් එහෙම delete කරන්න මොකද මේක පොඩි ගාණක් වියදම් වෙනවා ඔයගලන්ට හරි දැන් මම මෙන්න මේක හැදුවානේ දැන් මම මෙතන ගිහිල්ලා select කරලා key action ගිහිල්ලා මම මේ delete කරන්න බෑ මේ පේනවද මේ delete current key material කියන එක disable ලා තියෙන්නේ මට කරන්න පුළුවන් එකම දේ තමයි schedule key deletion කියන එක විතරයි ගන්න පුළුවන් right මම ඉස්සෙල්ලා මේක disable කරනවා disable කරා right ඊට පස්සේ මම මේක schedule key deletion එකට යනවා මට delete කරන්න පුළුවන් දවස් 7කින් පස්සේ minimum 7 days ඉන්න ඕනේ maximum 30 days right waiting period එකක් තියෙනවා දැන් මේක අපේ safety එකට කරන්නේ මොකද නිකන් හරි හදිස්සියේ වැරදිලා delete වුණොත් එහෙම මේකෙන් encrypt කරපු data කවදාවත් කාටවත් decrypt කරන්න බෑ මොකද AWS වලට access උත් නැහැ ඒ hardware device වල තියෙන keys වලට හරි මම කලින් කිව්වේ ඒ hardware device එක tamper කරොත් එහෙම ඒවා loss වෙලා යනවා කියලා ඒ නිසා මෙතන මේ waiting period එක පස්සේ මම මෙතන select කරනවා right මේ confirm කරන්න waiting period එකෙන් පස්සේ ඒක delete කරන්න මම schedule deletion කරනවා අනිත් කාරණේ තමයි guys අපි මේ key එකක් create කරනකොට සාමාන්‍ය මේ KMS key එකක් මොක region එක තමයි associate ලා තියෙන්නේ. දැන් මෙතන පේනවද මේ US East 1 කියන region එකේ තමයි මම මේ key එක තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ මේ ළඟදී option එකක් දුන්නා මේ advanced option ගියොත් එහෙම මේ multi region key කියලා. දැන් මම මේ key එක හදනකොට මම මේ multi region key එක enable කරන්න පුළුවන්. එහෙම කරොත් මොකද වෙන්නේ? දැන් හිතන්න ඔයාගේ මේ DynamoDB table එකක් තියෙනවා එක region එකක. හරි? මම මේ DynamoDB table එක create කරනකොට මම දෙන්නේ මේ customer manage key කියලා මම මේ key එක select කරනවා. ඊට පස්සේ මේ DynamoDB එක අපිට පුළුවන් මේ තව region එක replicate කරන්න guys. හරි? මේකට කියනවා අර global table කියලා DynamoDB වල තියෙනවනේ. ඒක තව region එකක්. ඒතකොට මේක තව region එක replicate කරනකොට ඒ තව key එකෙන් encrypt කරන්න බෑ. ඒතකොට මට මේ same key එක use කරන්න පුළුවන් මම මේක මේ multi region කියලා දැම්මොත් එහෙම. ඒතකොට multi region එකේ එතන මේක North Virginia මේක Ohio කියලා. ඉන්න ওই දෙකේම මම ඒ key එක තියෙනවා නම් ඒ same key එක use කරන්න පුළුවන් මේ data encryption වලට. දැන් මේ AWS certification එකේ නැත්නම් පොදු ප්‍රශ්නයක් තමයි මේ EBS volume එකක්. හරිද? එහෙම නැත්නම් මේ EC2 නැත්නම් virtual machine එකකට අපිට attach කරන්න පුළුවන් storage එකක්. හරිද? ඒක අපි කියනවා EBS volume එකක්. මගේ EC2 machine එකක් මම හදනවා. ඒක attach කරනවා block storage එකක්. නැත්නම් EBS එකක්. දැන් database එකක් වගේ මේ EBS එකත් මේ data store වෙනවනේ මේ virtual machine එකේ තියෙන data. ඒතකොට අපිට මේක encrypt කරන්නත් පුළුවන්. encrypt කරනකොට අර කිව්වා වගේ KMS encryption එක select කරලා මේ customer manage key එකක් අපිට use කරන්න පුළුවන්. right. ඊළඟ එක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕන මේ අපි customer manage key එකක් නැත්නම් KMS key එකක් හැදුවට පස්සේ මේ key එකකින් encrypt කරන්න පුළුවන් payload එකේ maximum size එක තමයි 4KB. 4 kilobyte. ඒතර හරි වැඩක් නේද? හිතන්න මගේ මොකක්ද data එකක් තියෙනවා මේක 1MB කියලා. හරි? 1MB payload එකක් තියෙනවා. ඒතර මේ 1MB payload එක මේ key එකෙන් encrypt කරන්න බෑ. අන්න එතනෙත් තමයි අපි use කරන්නේ තව ජාතික key එකක්. ඒක තමයි guys data key කියලා කියන්නේ. දැන් මම මේගොල්ලන්ගේ documentation එක ගියොත් මේක ලස්සනට පෙන්නලා තියෙනවා. දැන් මේ key management documentation එක. දැන් මේක තමයි අපි මේ root key එක. එහෙම නැත්නම් අපි හදපු අර key එකේ console එකකින්. දැන් මේ master root key එක තියෙන KMS service එකේනේ. මේ KMS service එක කියන පුළුවන් මට දෙන්න data keys කියලා. එතකොට මෙයා data keys එවනවා. දැන් මේගොල්ලන්ගේ තියෙනවා මේ API එකක් generate data key කියලා right. ඔන්නෝක use කරන්න පුළුවන් generate data key එක කියන එකට මේ ඔගේ master key එක pass කරා නම් මෙයා data key එක generate කරලා එවනවා. අන්න ඒ generate කරලා එවන key එක අපිට ඇත්තටම එවනවා අපේ ළඟට. හරිද? ඒක අර KMS වලින් ඒක එළියට යනවා. හරි? අර master key එක තාමත් අරක ඇතුලේ ඉන්නේ. හැබැයි අර data key එක එළියට යනවා. ඒක ආවට පස්සේ ඒ data key එක use කරලා මට මේ big payload එක encrypt කරන්න පුළුවන්. right. ඔන්න ওই කාරණේත් ඔයගොල්ලෝ මතක තියාගන්න. හරි. මම හිතන්නේ මේ දැනුම ප්‍රමාණවත් ඔයගොල්ලන්ගේ associate exam එකට සහ ඔයගොල්ලන්ට නිකන් in detail තව KMS ගැන දැනගන්න ආස නම් මෙන්න මේ crash course එක. මේ Enly Academy මගේ අනිත් channel එකේ තියෙන්නේ. මෙන්න මේ crash course එකේ මම in detail කතා කරනවා KMS service එක ගැන. ඊට පස්සේ මේක demos මම කරනවා right. මේකත් additional resource එකක් විදිහට තියාගන්න. මේකත් ඇත්තටම helpful වෙයි. මේක මම ගොඩාක් detail කතා කරනවා.
හරි ගයිස්. එහෙනම් මේක තමයි අද වීඩියෝ එකේ මට ඔයගලන්ට කියන්න අවශ්‍යලා තිබ්බේ. ඒතර අපි අද කතා කරා මේ KMS කියන සර්විස් එක ගැන. මේකත් මේ security pillar එකේ ඔයගොල්ලෝ මතක ඇති අපි security pillar එකේ knowledge areas තමයි කතා කරන්නේ. මේ KMS කියන එක අත්‍යවශ්‍යයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕන encryption at rest service එකක් විදිහට.